කිසිම දෙයක් අපේ බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ අම්මලා තාත්තලා ඔයාගේ ජීවිතය තුළ විතර යාලා බලාපොරොත්තු වෙන්නේ. ඒ සතුට එයාලට උපරිමයෙන්ම දෙන්න පුළුවන් වෙයි ඔයා අධ්‍යාපනයේ පැත්තටම ගියොත්. අපිට මේ වැඩසටහන සාර්ථක කරගන්න බොහොම අභියෝගයක් තිබුණා මේ ළමයිගේ ඡායාරූප ප්‍රදර්ශනය කොහොමද කරගන්නේ කියලා. විශේෂයෙන්ම මේ ලේසි ඉස්කෝලේ අපේ නිර්මාතෘවරයා අපි හැමෝම ගිය ගමම බොහොම ගෞරවයෙන් පිළි අරගෙන ඒ කාර්ය මණ්ඩලය අපිට අවශ්‍ය කාර්යභාරය මනාව වටහාගෙන මේ කාර්යය ඉටු කර දෙන්න සූදානම් වුණා. ඒ හින්දා මේ දරුවන්ගෙන් සත පහක් උදලා ඒ ඡායාරූප ප්‍රදර්ශනය සඳහා ඒ ඡායාරූප මුද්‍රණය කරන්න කිසිම බියදමක් කියේ නැහැ. ඒ සියලු කටයුතු අපිට කරලා දුන්නේ ලේසි ඉස්කෝලේ. මම ආරාධනා පත්‍රය දෙන්න යනකොට වටේ පුරෝලා තිබුණා රුපියල් 20000ක 15000ක විතර ලොකු කවර් ටිකක්. මම ඒකෙන මොකක්ද හොයන්නේ කියන මේ මොනවාට හරි පරිත්‍යාග කරන්න දෙයක් වෙන්නද කියලා හිතලා හිටියා. අද උදේ මට මේ පිළිබඳව නිකම්ම මට ආවා. මෙතුමා කරපු කොහොම සත්කාරයක්. එතුමාගේ උපන්දින තිබුණා තියෙන එදා මෙතුමා නගර සභාවේ අපේ කසල සෝදකයෝ කියලා අපි හිතන જાතියක් ඉන්නේ. මේ මිනිස්සු තමයි අපේ රටේ සංවර්ධනයේ මූලික කට්ටිය. අන්න ඒයට අසල මහත්තයා තුඩ පරිත්‍යාගයක්. හොඳ අප්‍රසාදයක් දෙන්න මගේ ජීවිතේ මම හැමදාම ආදරය කරන මේ වගේ චරිත. මට ඒ ආරංචි වුණාට පස්සේ ඔබතුමා වගේ මහා පුරුෂයෙක් ඉදිරියට ගේ මිනිස්සු ඕනතරම් ඉන්නවා. මානව ගුණධර්ම තියෙන මිනිස්සු මේ රටේ හරි අඩුයි. අපි උත්සාහ කරන්න යන්නේ දෙන්න යන්න. අපි දෙන්න ආදරේ. ඔයාගේ ජීවිතේ ඔයාට එන ඕනම යුද්ධයක් ඔයා ජයග්‍රහණය කරනවද නැද්ද කියන එක තීරණය කරන්නේ ඒ යුද්ධය ඔයාට ලැබෙන වෙලාවේ ඔයාගේ හිතින්. ඒ හිතින් ඔයාට හිතුනොත් මේක ජයග්‍රහණය කරන්න බෑ කියලා අනිවාර්යයෙන් ජයග්‍රහණය කරන්න බෑ තමයි. හැබැයි ඔයා හිතින් ඒක ජයග්‍රහණය කරනවාමයි කියන එක හිතාගත්තොත් එහෙම ඔයාගේ හිත ජයග්‍රහණය කරොත් කොච්චර අමාරු යුද්ධයක් වුණත් ඔයාට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ නිසා මම ඔයාගේ බොහොම ආදරෙන් ඉල්ලන්නේ ඔයාට අධ්‍යාපනයේ යන්න පුළුවන් ඉහළම තැනට යන්න. ඒක අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතයේ දවසක ඔයාව ඉහළින් මුසවලා තියයි. ඔයාගේ අම්මා තාත්තගේ සතුට ඔයාව අද මෙතෙන්ට දාලා යාලා කිසිම දෙයක් අපේ බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ අම්මලා තාත්තලා ඔයාගේ ජීවිතය තුළ විතර යාලා බලාපොරොත්තු වෙන්නේ. ඒ සතුට එයාලට උපරිමයෙන්ම දෙන්න පුළුවන් වෙයි ඔයා අධ්‍යාපනයේ පැත්තටම ගියොත්. ඉතින් එතෙන්ට යන්න හැකියාව ධෛර්ය ශක්තිය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම ඊට ස්තුතියි.